41 මේක 72 රූල් එක මේක මේ 72 නීතිය කියලා එකක් තියෙනවා ළමයි. ඕක මේ සාමාන්‍ය අදහසක් ගණනය කිරීම. මේක ඇත්තම ලූකා පැසියෝලි තමයි මුලින්ම හඳුන්වලා දීලා තියෙන මේ විනිමය අනුපාතයට නෙමෙයි. ඒ වෙන පොලි හා සම්බන්ධ ආදායම දෙගුණ කිරීමට ගත වෙන කාලය පදනම් කරගෙන. ඔය ගිණුම් කරණේ පියා. එතකොට එයා කියන්නේ 72 කියන ඉලක්කම යම් වර්ධන වේගයකින් බෙදපුවාම ඒ මුළු අගය දෙගුණ වෙන්න කොච්චර කාලයක් කරනවද කියලා ආසන්න වශයෙන් හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ඕක ආර්ථික විද්‍යාවෙත් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ ආර්ථික වර්ධන වේගය හෝ ඒක පුද්ගල නිෂ්පාදිතයේ වර්ධන වේගය 72කින් බෙදෙන. 70න් තමයි සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බෙදන්නේ. 72කින් බෙදන්නත් පුළුවන්. එතකොට මේ 72 ඉරට උඩින් දානවා. ඊට පස්සේ කරන්නේ දැන් ආර්ථික වර්ධන වේගය කියලා කියන්නේ මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙන වේගනේ. ජනගහන වර්ධන වේගය කියලා කියන්නේ ජනගහනය වැඩි වෙනවා. දැන් 10න් 6ක් අඩු කරපුවාම ඒ කියන්නේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයෙන් ජනගහන වර්ධන වේගය අඩු කරපුවාම ලැබෙන්නේ ඒක පුද්ගල මූර්ත නිෂ්පාදිතයේ වර්ධනය වෙන වේගය. හරිද? නැත්නම් ඒක පුද්ගල ආදායම මූර්ත වශයෙන් වර්ධනය වෙන වේගය කියන එක තමයි අපිට ලැබෙන්නේ. ඉතින් ඒක හින්දා අපි 10න් 6ක් අඩු කරනවා. එතකොට කීයද? 4යි. ඒ 4 මේ 72 බෙදීම 4 කියලා ගන්න. ඒතර 4 වරක් 1 4යි, ඉතුරු 3යි, 32ට 4 වරක් 8යි. ආසන්න වශයෙන් මේ தත්ත්වය තුල අවුරුදු 18ක් යනවා මේ රටේ මොකද්ද? මූර්ත නිෂ්පාදිතයේ දෙගුණ වෙන්න. ඉතින් අපේ රටේ දැන් ඕක මේ ජනගහන වර්ධන වේගය ඍණ වුණොත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රැක්ටිකලි ඒක ඇප්ලයි කරන්නේ නැති එකක්. සාමාන්‍යයෙන් ඕක නිකන් අර සාමාන්‍ය අවබෝධය සඳහා පාවිච්චි කරන ක්‍රමයක්. 72 නීතිය කියලා මේකට කියනවා. 72 රූල් කියලා කියනවා මේකට. ඒතර අපි කරන්නේ ජනගහන ආර්ථික වර්ධන වේගයෙන් ජනගහන වර්ධන වේගය අඩු කරපුවාම එනවා ඒක පුද්ගල මූර්ත නිෂ්පාදිතයේ වර්ධන වේගය. ඒක අපිට ඔක්කොමත් ඕන වෙන එකක් ඒක. මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ වර්ධනය වෙන ප්‍රතිශතයෙන් ජනගහන වර්ධනය වෙන ප්‍රතිශතය අඩු කරාම එන්නේ මූර්ත ඒක පුද්ගල නිෂ්පාදිතයේ වර්ධනය වෙන වේගය. ඒක කොහොමත් අපිට ඕන වෙනවා මේකට නෙමෙයි. ඒ වගේ ගණන් දිගටම තිබිලක් තියෙනවා. මම පහුගිය ප්‍රශ්න පත්‍රවලත් අපිට මුණ ගැහුණා. ඒ උත්තරේ අරගෙන 72 එකෙන් බෙදන්න. එතකොට එන ගාන ආසන්න වශයෙන් රටේ නිෂ්පාදිතය දෙගුණ වීමට ගත වෙන කාලය කියලා කියනවා. ඕක ආර්ථික වර්ධන වේගයේ වැදගත්කම ගැන කතා කරද්දිත් කියන දෙයක් නේ. ඒ කියන්නේ රටක හොඳ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමේ ප්‍රතිඵලයක් තමයි නිෂ්පාදනයේ දෙගුණ වෙන්න ගත වෙන කාලය අඩු වෙනවා. ඒක වාසියක් වශයෙන් කතා කරනවා. ආර්ථික වර්ධන වේගයේ වැඩි වෙන නිෂ්පාදිතයේ දෙගුණ වීමට ගත වෙන වර්ෂ ගණන අඩු වෙනවා. ඒක වාසියක් හැටියට කතා කරනවා. ඉහළ ආර්ථික වර්ධනයක් රඳවා ගැනීමේ තියෙන වාසියක් කියලා කතා කරන කරුණක් ඒක. එතනදීත් ඕක සාකච්ඡාවට බඳුන් වෙනවා. ඔන්න එතකොට 41ට උත්තරේ පිළිතුරු අංක 2. ඊළඟට අපි යනවා G7 කණ්ඩායම. group 7. ඉතින් මේකත් අහලා තියෙනවා විභාගෙට ඔය G7 රටවල් අරව මේව අහලා තියෙනවනේ. ලෝකේ ප්‍රබල රටවල්. දියුණු ප්‍රබල රටවල් එකතු වෙලා හදාගෙන තියෙන සංවිධානය. G7 රටවල් 7 දැන් ඕක ඔය ළමයි මේ ඔය US girlfriend කියලා වචනයක් පාවිච්චි කරනවා. මම දන්නේ නැහැ කොයිතරම් දුරකට මේක ශිෂ්ට සම්පන්නද කියලා. නමුත් ළමයි පාඩම් කරද්දී ඕක පොත්වල එහෙමත් තියෙනවා. US girlfriend කියලා. ඉතින් girlfriend කියලා කියන්නේ මෙතන මේ අකුරු දෙක ගන්නකො. GF ප්‍රංශයයි ජර්මනියයි. ප්‍රංශයයි ජර්මනියයි. girlfriend කියන එකෙන් ගන්න. US කියන එකෙන් ගන්නවා මොකද්ද? ජපානය නේද? J අකුර මොකද්ද? ජපානය. එකපාරක් ඔක ලියලා පාඩම් කරන් මතක හිටිනවා ජපානය. U අකුර ඇමරිකා එක්සත් ජනපද United Kingdom. ඇමරිකා එක්සත් ජනපද. I අකුර මොකද්ද? ඉතාලිය. ඉතාලිය. කැනඩාව. කැනඩාව C අකුරෙන්. E අකුරෙන් ඉංග්ලන්ඩ් එක. අපි ඉතින් එක්සත් රාජධානිය කියලා තමයි ඒකට ගන්නෙ. මතක තියාගන්න තමයි ඉංග්ලන්ඩ් පාවිච්චි කරන්නේ. UK තමයි අපි ගන්න. එක්සත් රාජධානිය. 1 2 3 4 5 6 7. හරිනේ G7 US girlfriend. GF කියලා කියන්නේ ජර්මනිය සහ ප්‍රංශය. J ජපානය. U United මේ කියන්නේ මේ ඇමරිකාව.
United Nation. එතකොට I ඉතාලිය, C කැනඩාව, E එංගලන්තේ නැත්නම් එක්සත් රාජධානිය. පාඩම් කරගන්න. ඕන වෙනවනේ පුතේ. ඕන වෙනවා. අමාරු නෑනේ. Juice girlfriend කියලා ලිව්ව මතක තියාගත්තා. ඊට පස්සේ මේක අහන්න මේ වගේ මේ විභාගෙටත් අහලා තිබ්බනේ. පාස් පේපර්ස් වලත් තිබුණා. ඕනම් මේක මතක තියාගන්න ඕන. හරි. එහෙනම් ඔන්න චීනය තමයි උත්තරයට ගන්න අපි. චීනය G7ට අයිති රටක් නෙමෙයි. 43 43 කියනවා ආර්ථික සංවර්ධනයක් සමේ බලන්න ආර්ථික සංවර්ධනය නෙමෙයි ආර්ථික වර්ධනයක් නෙමෙයි. ඔකේ ස්ටෙප්ස් තුනක් නේ තියෙන ආර්ථික වර්ධනය ආර්ථික සංවර්ධනය. ඉස්සර වෙලා ආර්ථිකය වර්ධනය කර ගන්නවා. ඒ කියන්නේ රටේ නිෂ්පාදනය වැඩි කරනවා. ආර්ථික වර්ධනයේදී කතා කරන්නේ නිෂ්පාදනය වැඩි කරන එක ගැන විතරයි. මොනවද නිෂ්පාදනය කරන්නේ කොහොමද වැඩි කරන්නේ කතාව නෙමෙයි. මොකක් හරි කමන්නේ නිෂ්පාදනය වැඩි වෙන එක තමයි ආර්ථික වර්ධනය. එතකොට සංවර්ධනය කියන්නේ ආර්ථික පැත්ත විතරක් නෙමෙයි සියලුම අංශ දියුණු වීම තුලින් අවසානයේදී මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයේ ඉහළ යෑමේ බහුමාන ක්‍රියාවලිය. ඒක පුළුල් එකක්. සංවර්ධනය විශේෂණ පදයක් නැතුව ඩෙවලොප්මන්ට් කියන එක විතරක් ගත්තොත් ඒක ඊටාම පුළුල් සංකල්පයක්. ඒක නිසා ඒක ඊටාම පුළුල් එකක්. ඒක සංවර්ධනය. දැන් මැද තියෙන එක්කෙනා තමයි ආර්ථික සංවර්ධනය. එතනත් ආර්ථික කියලා විශේෂණ පදයක් දාලා තියෙනවා. ඒ නිසා ඒක ફોકસ කරන්නේ ආර්ථික පැත්ත විතරයි. ඒ නිසා අපිට මේ ආදායම් විෂමතාවය, සේවා වියුක්තිය, දරිද්‍රතාවය වගේ වචන අයින් කරන්න පුළුවන් අපිට. ජනගහන වර්ධනය ඒව සංවර්ධනයත් එක්ක බැඳිච්ච ඒවානේ. වක්‍ර ආර්ථිකයට බලපානවා තමයි. නමුත් දරිද්‍රතාවය වගේ ඒවා ගොඩක් වෙලාවට අපි බලන්නේ සමාජ සංවර්ධනයේ කොටස් කියලා. රටේ නිෂ්පාදනය වැඩි වුණොත් ඒක ආර්ථික වර්ධනය. එතකොට ආර්ථික වර්ධනයත් එක්ක වෙන්න ඕන දෙයක් තමයි මේ දෙවෙනි උත්තරේ. ආර්ථිකයේ ව්‍යුහය වෙනස් වෙන්න ඕන. Economic structure should be changed. ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්න ඕන. ඒ ස්ට්‍රක්චර් එක වෙනස් වෙනකොට ඒ කියන්නේ ව්‍යුහය වෙනස් වෙනකොට සාමාන්‍යයෙන් වෙන්න ඕන දෙයක් තමයි කෘෂිකාර්මික අංශයේ දායකත්වයේ අඩුවීම, අනිත් අංශ දෙකේ දායකත්වයේ වැඩිවීම සහ වැදගත්ම අංශයේ බවට සේවාංශයේපත් වීම. එකපාරක් මාත් එක්ක කියන්නේ කෘෂිකාර්මික අංශයේ දායකත්වය. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයේ හැදිලා තියෙන අංශ තුනකින්නේ. කෘෂිකාර්මික අංශය, කාර්මික අංශය, සේවාංශය. එතකොට ඒකෙන් කෘෂිකාර්මික අංශයේ දායකත්වයේ අඩුවීම. අනිත් අංශ දෙකේම දායකත්වයේ වැඩි වෙලා අංශ තුنين වැදගත්ම අංශයේ බවට සේවාංශයේපත් වෙනවා. මේක තමයි සාමාන්‍යයෙන් වෙන්න ඕන දේ කියලා කියන්නේ. එහෙනම් කෘෂිකාර්මික අංශයේ සාපේක්ෂ දායකත්වය අඩුවීමක් ආර්ථික සංවර්ධනයකදී අපිට අපේක්ෂා කරනවා. ආර්ථික වර්ධනයකදී එහෙම වැඩක් නැහැ. මොනවද වැඩි වෙන්නේ මොනවද අඩු වෙන්නේ කියලා වැඩක් නැහැ. සමස්ත දලදේශීය නිෂ්පාදිතයේ මුහුර්ත වශයෙන් වැඩිවීම තමයි අපි බලන්නේ ආර්ථික වර්ධනයකදී. සංවර්ධනයේදී ඒකේ පොඩි නිෂ්පාදනයේ ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනස්කම් දිහා බලනවා. අරක බලන්නේ සමස්තය වැඩිවීම විතරයි. ආර්ථික වර්ධනයේදී සංවර්ධනයේදී ප්‍රමාණාත්මක විතරක් නෙමෙයි ප්‍රමාණාත්මක ගුණාත්මක හා ව්‍යුහාත්මක. හරි 2QS කියලා අපි කියනවා. quantity, quality and structure. තුනම වෙනස් වෙන්න ඕන. ඊළඟට අපි 44 වෙනි ප්‍රශ්නෙට යනවා. මොරිස් ඩී මොරිස් මේ පුද්ගලයා භෞතික ජීවන තත්ත්ව දර්ශකය හදපු එක්කෙනා. දැන් ඔය අපි පොඩි කාලේ ඉගෙන ගන්නකොටත් අපේ කාලේ සමාජ අධ්‍යයනය කියලා විෂයක් තිබුණා. ඉතිහාසය ඒවා තිබුණේ නැහැ නේ සමාජ අධ්‍යයනය. ඒකෙත් ඉතින් අපිට අග පාඩම තිබුණේ සංවර්ධනය. ඒතොර ඒකේ මේ මොරිස් ඩේවිඩ් මොරිස් හදපු PQLI දර්ශකය භෞතික ජීවන තත්ත්ව දර්ශකය තමයි අපිත් ඉගෙන ගත්තේ සංවර්ධනය මෙනීමේ සමාජ සංවර්ධනය මෙනීමේ මිනුම් දණ්ඩක් හැටියට. ආර්ථික පැත්තට ඒක පුද්ගල ආදායම ගන්නවා. සමාජ සංවර්ධනය මනින්න ඔය මොරිස් ඩී මොරිස් හදපු භෞතික ජීවන තත්ත්ව දර්ශකය කියන දර්ශකය තමයි අපි පාවිච්චි කරේ අපි ඉගෙන ගත්තේ අපේ කාලේ. පස්සේ තමයි ඔය Human Development Index එක ඉන්නේ මානව සංවර්ධන දර්ශකයේ පස්සේ තමයි UNDP එක හදන්නේ. UNDP එක HDI එක Human Development Index එක හදන්න කලින් ඒ කියන්නේ මානව සංවර්ධන දර්ශකය හදන්න කලින් ලෝකේ තිබුණේ මේ සමාජ සංවර්ධනය මෙනීමේ සංයුක්ත මිනුම් දණ්ඩ වෙන්නේ PQLI එක. භෞතික ජීවන තත්ත්ව දර්ශකය. ඒක හදන්න ගන්නවා මේ නිර්ණායක තුනක්. එකක් සාක්ෂරතාවය ගන්නවා. අනිත් එක තමයි ලදරු මරණ අනුපාතය ගන්නවා. අනිත් එක තමයි ප්‍රථම වසරේ ආයු අපේක්ෂණය.
ඒ කියන්නේ දැන් ලදරු මරණ අනුපාතය ගන්නවනේ. එතකොට අවුරුද්දක් ගත වුණාට පස්සේ එතන ඉඳන් තවත් අවුරුදු කීයක් ජීවත් වෙන්න අපේක්ෂා කරනවද? උපතේදී ආයු අපේක්ෂණය කියන්නේ උපන්දා ඉඳන්. මෙයා අරන් තියෙන අවුරුද්දක් ගත වුණාට පස්සේ මොකද ලදරු මරණ අනුපාතය වෙනම අරගෙනනේ. ඒක හින්දා. දැන් ලදරු මරණ අනුපාතේ ලදරුව කියන්නේ අවුරුදු 1කට අඩු අය. එතකොට අවුරුදු 1කට වඩා අඩුවෙන් කී දෙනෙක් මේ යනවද සජීවී උපත් 1000කට ළමයි කී දෙනෙක් මැරෙනවද? අවුරුද්දක් ගත වෙන්න කලින් කියන එක තමයි ඔය මොකද්ද ලදරු මරණ අනුපාතය කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. සජීවී උපතක් වශයෙන් උපදිනවා. දැන් මේගොල්ලෝ මේ 2024 මට මගේ අලුත් අප්ඩේට් තියෙනවා ඒවා වල දීලා වැඩක් නැහැ නේ. 2024 මහ බැංකු වාර්තාවේ තියෙන්නේ ලදරු මරණ අනුපාතයේ උපත් 1000කට 2020 තොරතුරු 6.4යි කියලා. 6.4යි කියලා තියෙන්නේ. 2020 තොරතුරු තමයි ඔයාලට 24 ඉකොනොමික් රිවිව් එකේ මේ සෙන්ට්‍රල් බැංක් එකේ දෙන්නේ ඒගොල්ලෝ. එතකොට ඒකනේ අපි පාඩම් කරගන්න 2020 අගේ තමයි ලංකාවේ දීලා තියෙන්නේ ලදරු මරණ අනුපාතය 6.4යි 1000කට. 1000කට 6.4යි. මේක 1000කට ගන්න 100කට එකකට වඩා අඩුයිනේ ඉතින්. ඒක නිසා. ඉතින් ওই ලදරු මරණ අනුපාතය අවුරුද්දක් ගත වීමට පෙර සජීවී උපත් සංඛ්‍යාවෙන් කී දෙනෙක් අවුරුද්දක් ගත වෙන්න කලින් මැරෙනවද? ඒක තමයි ලදරු මරණ අනුපාතය කියලා කියන්නේ. ඉතින් ඒක 2000 කියන ලොකු ගොඩ 2020 පරණ අගයක් තමයි අපිට තියෙන්නේ. අලුත් තොරතුරු මගේ ගාව තියෙනවා. ඒක ඔයාලට දීලා වැඩක් නැහැ ඒක. එතකොට ලදරු මරණ අනුපාතය සජීවී උපත් 1000කට 6.4යි right. එතකොට දැන් ඒක ගන්නවා. ඒක තමයි උත්තරේ. ලදරු මරණ අනුපාතයේ PQLI හදන්න ගන්නවා. ඒ නිසා ඒක තමයි උත්තරේ. එතකොට මේවා ඉතින් උපතේදී ආයු අපේක්ෂාව නෙමෙයි ගන්නෙ. ප්‍රථම වසරේ ආයු අපේක්ෂණය. ඒ නිසා ඒක අපි වරද්දි. මේක ගන්න නිර්ණායකයක් වශයෙන් ආයු අපේක්ෂණය ගන්නවා. ගන්නේ ප්‍රථම වසරේ කියලා. වසරක ගත වුණාට පස්සේ එතන ඉඳන් හදන්නේ. ස්ටාර්ට් එක ගන්නේ උපතේදී ඉඳන් නෙමෙයි. උපතේදී ආයු අපේක්ෂාව කියන එක වෙනම මිනුම් දණ්ඩක්. ඒකත් වැදගත් වෙනවා අපිට. ආයු අපේක්ෂණය ඔය HDI එක හදනකොට ඒක ගන්නවා අපි. හරි. එතකොට අනිත් ඒවා අදාළ නැහැ. ඒක පුද්ගල ආදායම වෙනම තමයි මේගොල්ලෝ සලකා බලන්නේ. ඉස්සර සංවර්ධනයේ මැනීමේදී. එහෙනම් ලදරු මරණ අනුපාතය තමයි PQLI එක හදන්න ගන්න. ඊළඟට අපි බලමු 45 ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතන MRI එක තියෙනවනේ. මෙඩිකල් රිසර්ච් ඉන්ස්ටිටියුට් එක. ඔය බොරැල්ලේ තියෙන MRI එක. ඒකේ තමයි ලංකාවේ මේ සෞඛ්‍ය සම්බන්ධව පර්යේෂණ කරන ආයතන MRI එක. එතකොට ඒගොල්ලොන්ගේ අධ්‍යයනයට අනුව දැන් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුගේ දෛනික කැලරි පරිභෝජනය කිලෝ කැලරි කීයද? කීයක්ද කියන එක. සාමාන්‍ය 2300 තමයි කොමන් එක. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන පොදු එක තමයි 2300. හැබැයි ඉතින් එක එක රටේ පුද්ගලයන්ගේ ඔය බොඩි මාස් ඉන්ඩෙක්ස් එක අරව මේව හදලා ඒගොල්ලෝගේ ක්ලයිමේට් එක ඒ ඔක්කොම පරීක්ෂා කරලා රටින් රටට යම්කිසි මධ්‍යන්නේ අගයක් දෙනවා. ඒක වෙන වෙනමත් හදනවා තරුණයන්ට, ළමයින්ට, වැඩිහිටියන්ට වෙන වෙනමත් කියනවා. හැබැයි පොදුවේ ගන්න කොමන් ඩේටා එකක් තියෙනවා. ඒ තමයි මේ ඒ රටට අදාළ අගය කියලා සාමාන්‍යයෙන් සැලකන්නේ. ඉතින් ලංකාවේ 2030 තමයි MRI එක කියලා තියෙන්නේ. එක පුද්ගලයෙකුට දෛනිකව කිලෝ කැලරි 2030ක් විතර අවශ්‍ය වෙනවා ඒගොල්ලන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යෑමට කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඊට පස්සේ මේ ගණනය කිරීම කරනවනේ. පෝෂණ මට්ටම කියන එක වර්ගීකරණය කිරීමේදී ඒගොල්ලෝ යම් යම් ගණනය කිරීම කරනවා මේ වාර්ෂිකව. ඉතින් ඔතන මේ ඊට දැන් ඒක ගන්නකොට පොදු වගයක් ගන්න පුළුවන්. නමුත් ලංකාවේ කොච්චරද තියෙන්න ඕනේ කියන එක කතා කරද්දී ඒගොල්ලෝ මේ 2030 තමයි බලන්නේ. ලංකාවේ දැනට ඒගොල්ලෝ මධ්‍යයන්යක් අරන් තියෙන්නේ 2019 අන්තිම තොරතුරු 2020 වලට වාර්තා කරන්නේ ලංකාවේ සාමාන්‍ය අගය. එතකොට 2019 අන්තිමට අරන් තියෙන්නේ සෑහෙන කාලයකට කලින්. 2019 තොරතුරු තමයි අපිට තාම ඉදිරිපත් කරන්නේ. මේකෙත් අප්ඩේට් වෙච්ච තොරතුරු මගේ ළඟ ඔක්කොම තියෙනවා. ඉතින් වැඩක් නැහැ නේ පුතේ. ඔයාලට තේරුමක් නැහැ. ඔයාලගෙන් අහන්නේ මේ පොතේ තියෙන ටික විතරයි. ඒ අනුව 2019 තොරතුරු තමයි මේගොල්ලෝ දෙන්නේ. කැලරි ප්‍රමාණය 2120.
2120. 2120ක් ලංකාවේ දැන් තියෙනවලු. අවශ්‍ය වෙන්නේ කීයද? 2030යි. ඒ නිසා මේ මධ්‍යයන්යාගයන් අරන් බැලුවොත් නම් ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ඕක හැමෝටම ලැබෙන පෝෂණයක් නෙමෙයි. සමහර ඒවාට තියෙන අධි පෝෂණය. ඉතින් අධි පෝෂණයේ මන්ද පෝෂණයේ අතර දෝලනයක් තියෙනවා. ඉතින් ඒ නිසා සාමාන්‍ය මධ්‍යයන්යාගයේ 2120 වුණාට 2030 පැනලානේ අපිට එක්කෙනෙකුට තියෙන්න ඕන 2030යිනේ දැන් 2120ක් තියෙනවා කියලා දත්ත මත තීරණයකට එන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය පෝෂණය හැමෝටම ලැබෙන්නේ නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ අනුව 45 වෙනි ප්‍රශ්නෙට උත්තරේ රෝම ඉලක්කම් අංක 2. එහෙනම් ඔන්න 45 වෙනි ප්‍රශ්නෙට අපි එතනින් අවසන් කරනවා.